අද දවසේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා IELTS beginner level ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් IELTS වල රීඩින් පේපර් එක සම්බන්ධයෙන් දැනගන්න ඕන සියලුම කාරණා මොනවද කියන එක. ඒතර මේ අපි අද ගේන්නේ IELTS beginner guide කියන අපේ සීරීස් එකේ 5 වෙනි වීඩියෝ එක. මේට කලින් තිබුණ වීඩියෝ සියල්ලම වීඩියෝ 4ෙම link එක අපි description එකේ දාලා තියෙන වීඩියෝ ටිකත් අනිවාර්යයෙන්ම බලන්න. IELTS examination එක ගත්තම ස්ටුඩන්ට්ස් වල දන්න ඕනේ academic සහ general කියලා දෙගොල්ලක් ඉන්නවා කියලා. එතකොට මේ රීඩින් පේපර් එක ගත්තාම ඇකඩමික් ස්ටුඩන්ට්ස්ලට එන්නේ වෙනම පේපර් එකක්, ජෙනරල් ස්ටුඩන්ට්ස්ලට එන්නේ වෙනම පේපර් එකක්. ඒ වුණාට මතක තියාගන්න එන ක්වෙස්චන් ටයිප්ස් ටික වෙනස් වෙන්නේ නැහැ. ටික අපි තව ටිකකින් කතා කරමු. පේපර් එකේ ස්ට්‍රක්චර් එක හදාරන දැන් අපි ස්ක්‍රීන් එකෙත් මෙන්න දාලා තියෙනවා. ඔයාගේ එක්සමිනේෂන් එකේ ඔයාට පැයක කාලයක් තුල ප්‍රශ්න 40ක් දෙනවා මේ පේපර් එකේදී. ඇකඩමික් අයටත් එහෙමයි, ජෙනරල් කට්ටියටත් එහෙමයි. එතන මේ පැයක කාලයක දෙන ප්‍රශ්න 40 අනුව ඔයා උත්තර ලිව්වට පස්සේ ඒ ප්‍රශ්න 40න් කීයක් හරිද කියන මට්ටම අනුව තමයි ඔයාට ලකුණු ලබා දෙන්නේ. එතකොට ඒ ලකුණු ලබා දෙන්න ස්පෙෂල් මාර්කින් ස්කීම් එකක් තියෙනවා. අපි දැන් ස්ක්‍රීන් එකේ ඒ වගුව දාලා තියෙන එකත් පොඩ්ඩක් බලන්න. පහසුවෙන්ම ඔයාට ඒක ගන්න පුළුවන් Google එකේ දාන්න IELTS reading marking scheme කියලා. එතකොට වගු දෙකක් එනවා. එකක් තමයි ඇකඩමික් අයට, අනිත් එක ජෙනරල් කට්ටියට. මේ දෙකවලක චූටි වෙනසක් තියෙන. හොඳට බලන්න සංසන්දනය කරලා ඇකඩමික් කට්ටියට ජෙනරල් කට්ටියට පොඩ්ඩක් හය. ටිකක් උඩින් තමයි බලන්නේ. ඒකට හේතුව තමයි ඇකඩමික් ස්ටුඩන්ට්ස්ලාගේ එක්සමිනේෂන් එක ජෙනරල් කට්ටියගේ එක්සෑම් එකට වඩා අමාරුයි මේ රීඩින් පේපර් එක ගත්තාම. එතකොට දැන් අපි බලමු කොහොමද මේ ක්වෙස්චන්ස් එන්නේ කියන එක. ස්ටුඩන්ට්ස් අපි ඉස්සරහම ඇකඩමික් පේපර් එක ගැන කතා කරොත් දැන් ඔයාලා ස්ක්‍රීන් එකත් බලන්න. ස්ක්‍රීන් එකේ තව පහසුවෙන් අපි සඳහන් කරලා තියෙනවා. ඇකඩමික් අයගේ පේපර් එකේ සෙක්ෂන් 3ක් තියෙනවා. සෙක්ෂන් 1, සෙක්ෂන් 2 and සෙක්ෂන් 3 කියලා. මේ හැම සෙක්ෂන් එකම පැසේජ් එක ගානේ පැසේජස් 3ක් තියෙනවා. එතකොට මේ පැසේජ් 3ෙම ක්වෙස්චන් 40ක් තියෙනවා. ඔයා ඒ අනුව තමයි පැසේජ් එක රීඩ් කරන ගමන් තමයි මේ ආන්සර්ස් ටික දාන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි ජෙනරල් ස්ටුඩන්ට්ස්ලා ගත්තොත් එයාලගේ සෙක්ෂන් 3ක් තියෙනවා. ඒ සෙක්ෂන් 3ේදී පළවෙනි සහ දෙවෙනි සෙක්ෂන්ස් වලදී ඔයාට පැසේජස් දෙක ගන්න වෙනවා. අවසාන එකේ එන්නේ එක පැසේජ්. ඒ කියන්නේ පැසේජ් 5ක් තියෙනවා ඇත්තටම. දැන් ඔයාලා බලලා එහෙනම් ඇකඩමික් එකගේ පැසේජ් 3යි, ජෙනරල්ගේ පැසේජ් 5යි නම් ජෙනරල් අමාරු වෙන්නේ නැති කියලා නෑ. ජෙනරල් කට්ටියගේ පැසේජස් ප්‍රමාණය වැඩි වුණාට ඇත්තටම ඇකඩමික් වලට වඩා ලේසි. ඒකට හේතුව තමයි ජෙනරල්ගේ පැසේජස් ගත්තාම ඒවා පොඩ්ඩක් ෂෝට්. ඒ වගේම තමයි සිම්පල්. ඇකඩමික් කට්ටියගේ පැසේජස් ගොඩක් දිගයි සහ කම්ප්ලෙක්ස් ගතිය වැඩි. ඒ නිසා ඇකඩමික් කරන ස්ටුඩන්ට්ස්ලා දැඩිසේ වෙහෙස වෙලා වැඩ කරන්න ඕනේ. ඔයාගේ රීඩින් පේපර් එකෙන් අවශ්‍ය බෑන්ඩ් ස්කෝර අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. හරිම ටෙක්නික්ස් ටික දන්නවනම් ඔයාට රීඩින් පේපර් එක කරගන්න පුළුවන්. ඒතර මොන වගේ ක්වෙස්චන්ස් ඇත්තටම එන්නේ? අපි කියනවා completion type. හිස්තම් පිරවීම කියන්නේ note completion, table completion, sentence completion, ඒ වගේ completion type questions එනවා. ඊට අමතරව ගත්තොත් true false not given කියලා question type එකක් තියෙනවා. yes no not given කියලා තියෙනවා. අන්නේ question type එක එනවා. matching questions තියෙනවා. multiple choice questions තියෙනවා. ඊට අමතරව list of heading කියලා question එකක් සහ which paragraph contains the following information කියලා මේ වගේ question set එකක් තියෙනවා. ඉතින් ඔයා exam එකට යන්න කලින් අනිවාර්යයෙන්ම reading part එකේ මේ question practice කරලා යන්න ඕනේ. මතක තියාගන්න. සාමාන්‍යයෙන් IELTS examination එක ගත්තාම වැඩිම ප්‍රමාණයකට ලකුණු අඩු වෙන පේපර් එක තමයි reading paper එක. ඒකට හේතුව තමයි ඔයාට ලැබෙන කාලය මදි කියන එක තමයි ගොඩක් ස්ටුඩන්ට්ස් කියන්නේ. වෙලාව මදි කියලා තමයි කියන්නේ. ඒ නිසා ඔයා පුළුවන් තරම් ස්පීඩ් විදිහට රීඩ් කරන්නත් ඕනේ. හොඳ අවබෝධයකින් උත්තරව ගන්නත් ඕනේ. එතන මේක එක එක ටෙක්නික්ස් තියෙනවා. අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝ එකදී අපි මේ ටෙක්නික්ස් ගැන කතා කරනවා. ඉතින් ඔයාට මේ ටෙක්නික්ස් ගැන දැනගන්න අවශ්‍ය නම් we need reading techniques කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යයෙන් අපිව subscribe කරන්න, bell icon click කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි ඔයා beginner level එකේ ස්ටුඩන්ට් කෙනෙක් නම් අපේ YouTube channel එකේ තියෙන IELTS beginner guide කියන වීඩියෝ series එක බලන්න අමතක කරන්න එපා. ඒකේ A to Z ඔක්කොම කාරණා ටික තියෙනවා. classes වලට join වෙන්න අවශ්‍ය නම් මේ සඳහන් කරන WhatsApp number එකට කතා කරලා අපේ classes එක ඔයාලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙනම් IELTS beginner guide 6 වෙනි වීඩියෝ එකෙන් අපි ඉස්සරහට ගේනවා writing paper එක කොහොමද කියන එක. ඒකත් අනිවාර්යෙන් බලන්න.